මාගේ ප්‍රේමවන්ත පින්වත් දූපුතුනි දැනට සති කීපයකට පෙර මම නිර්මල කන්‍ය මරියතුමියගේ ප්‍රතිමාවට මේ තියෙන ප්‍රතිමාවට නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්නක් පැළඳුවා. මේ මොහොතේ ඒ ප්‍රතිමාව ඔටුනු පළඳා ඔබ ඉදිරියේ ස්ථාපිත කර තිබෙනවා. දේවමෑණියන්ගේ ප්‍රතිමාවකට නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්නක් පළඳවන්න කියලා එතුමිය කවදාකවත් මගෙන් ඉල්ලීමක් කළේ නැහැ. එතුමිය ඉල්ලීමක් කළේ මේ ස්ථානයේහි එතුමියගේ නමට දෙව්මැදුරක් ඉදි කරන්න කියලා. ඒ ඉල්ලීම දැන් සම්පූර්ණව ඉෂ්ට කරලා තියෙනවා. කෝටි ගණනක් මම මුදල් වැය කරලා ඒ ඉල්ලීම ඉෂ්ට කරලා තියෙනවා. ඊට අමතරව එතුමියගේ මේ ප්‍රතිමාවට මේ විදිහට නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්නක් පළඳවන්න කියලා එතුමිය කවදාකවත් ඉල්ලීමක් කළේ නැතත් ඇයි මම එවැනි දෙයක් කෙරුවේ? අද ඒක මම එලි කරනවා කියලා ඔයගොල්ලන්ට පොරොන්දු වුණා. ඇත්තටම එදා අප්‍රේල් 29 වෙනිදා සවස මහා සෙනගක් ඉස්සරහ පිට දේවමෑණියන්ගේ ප්‍රතිමාවට මේ නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න මගේ අතින් එතුමියගේ සිරසට තිබ්බට පස්සේ මට හරි සැනසෙල්ලක් සතුටක් හිතට ඇති වුණා. ඊට හේතුව මේ ඔටුන්න හා සම්බන්ධ පසුබිම් කතාවක් තියෙනවා. අන්න ඒ නිසා ඒක මට ලොකු සැනසෙල්ලක් අස්වැසිල්ලක් වුණා. මේ ප්‍රතිමාව ඉදිරියේ ජනතාව කරපු ඉල්ලීම් තවමත් ඉටු වෙමින් පවතිනවා. තවමත් ඒ ඉටු වුණු ප්‍රතිරාව අහන්න ලැබෙනවා, කියවන්න ලැබෙනවා. ඒ බැතිමත් ජනතාව දන්වා එවනවා. ප්‍රේමවන්ත දරුවනි, මේ ඔටුන්න හදනතුරු ඔයගොල්ලන්ට මේ ඔටුන්නක් ගැන මං කිව්වේ නැහැ. කිසිම කෙනෙකුට කිව්වේ නැහැ. මගේ නිලධාරීන් 3 දෙනෙක් ඇරුණකොට කියන කිසිම කෙනෙක් මේ ගැන දැනගෙන හිටියේ නැහැ. ඔයගොල්ලන්ට මේ වගේ ඔටුන්නක් හදන්න දේවමෑණියන්ට පළඳන්න මට මුදලින් ආධාර කරන්න කියලා මම කිව්වේ නැහැ. ගෙවල් වල තියෙන රත්තරන් ගෙනත් දෙන්න මේ ඔටුන්නට මුසු කරන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටියේ නැහැ. මේක හැදුවට පස්සෙයි කිව්වේ මෙවන්නක් දේවමෑණියන්ට පළඳනවා කියලා. එතකොට ඔටුන්න හදලා ඉවරයි. ඉවර කරලයි කිව්වේ. ඇයි දැන් මේක මං කළේ? ඒක කරන්න හේතු වුණු ප්‍රතිමාව තමයි මේ දේවමෑණියන්ගේ ප්‍රතිමාව. මේ ප්‍රතිමාව දැක්කට පස්සේ මම මේ තීරණයට ආවේ. මේ ප්‍රතිමාව කෙනෙකුට හම්බෙලා තිබුණේ. හරියට කිව්වොත් කෙනෙක් ඇහිඳගෙන තිබුණේ පාරක් අද්දර අපිරිසිදු වතුර, මඩ වතුර ගලාගෙන යන කානුවකින් තමයි මේ ප්‍රතිමාව කෙනෙක් දැකලා අරගෙන තිබුණේ. ඒක හම්බෙලා තිබිච්ච, ඒක දැකලා අතට අරන් තිබිච්ච පුද්ගලයා බෞද්ධ බැතිමතෙක්. ඒ බෞද්ධ බැතිමතා ඒ පාර අද්දර ඒ කුණු වතුර ගලාගෙන යන කානුව ළඟින් යද්දී දේවමෑණියන්ගේ ප්‍රතිමාවක් එතන පොඩි ගලකට හිර වෙලා රැඳිලා තියනවා, දැකලා තියනවා. ඊට පස්සේ එයා නැමිලා මේ ප්‍රතිමාව අතට අරගෙන ඒ කානුව ළඟම තියෙන ගෙදරට ගිහිල්ලා අහලා තියනවා මේ ඔයගොල්ලන්ගේ ගේ ඉස්සරහා කානුවේ ප්‍රතිමාවක් තිබුණා දේවමෑණියන්ගේ. මේක ඔයගොල්ලෝ දන්නවද? එතකොට ගෙදර කට්ටිය උත්තර දීලා තියනවා ඔව්, ওই ප්‍රතිමාව කානුවට දැම්මේ අපි. මරියතුමියගේ ප්‍රතිමා ගෙදර තියාගෙන ඉන්න හොඳ නෑ. ගෙවල් වල නපුරු අඳුරු බලවේග ක්‍රියාත්මක වෙනවා ඔය මරියතුමියගේ ප්‍රතිමා තියාගත්තාම. අපි දැන් බයිබලයට අනුව ජීවත් වෙන්නේ. බයිබලයට අනුව මරියතුමීට ගරු කරන එක පව්, වැරදි. ඒ නිසා ඔයාත් මේක ගෙදර අරගෙන යන්න එපා, කානුවටම දාලා යන්න. ගෙදර අරන් ගියොත් ඔයගොල්ලන්ගේ ගෙදරත් ඔය අඳුරු බලවේගයේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට කලින් දේවමෑණියන්ට ගරු කරපු කට්ටියක් දේවමෑණියන්ට ගරු කිරීම අතෑරලා ඒ ගෙදර
මේ ප්‍රතිමාව ඉස්සරහා මල් තියන්නත් ඇති එක කාලෙක. පහනක් පත්තු කරන්නත් ඇති. ඒ ප්‍රතිමාව අරගෙන ගිහිල්ලා කාණුවට දාලා සෑහෙන දවසක් ඒ ප්‍රතිමාව ওই කාණුවේ වතුරට මුසු වෙවි අර ගල් කෑල්ලත් එක්ක රැඳිලා තියෙන්න ඇති. බලන්න මේ ප්‍රතිමාවට වෙලා තියෙන දේ. හැම තැනම පතුරු ගිහිල්ලා හරියට හැම ගහලා වගේ. ඊට පස්සේ මේ බෞද්ධ බැතිමතා මේක ගෙදර අරගෙන ගිහිල්ලා හොඳට හොදලා එයා අඳුරන දේවමෑණියන්ට ගරු කරන මිත්‍රයෙකුට මේ ප්‍රතිමාව දීලා තියෙනවා. ඒ මිත්‍රයා මේ ප්‍රතිමාව අරගෙන එයා දේවමෑණියන්ට හුඟක් ගරු කරන කෙනෙක්. එයා හිතලා තියෙනවා මේ ප්‍රතිමාව දැන් අවමානයට ලක් කරපු ප්‍රතිමාවක්. මේ දේවමෑණියන්ගේ මේ ප්‍රතිමාව දැන් අවමානයට ලක් කරපු ප්‍රතිමාවක්. එහෙම හිතලා එයාගේ මිතුරෙක් වන අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝචින්තක මහත්මයාට මේ ප්‍රතිමාව බාර දීලා තියෙනවා. මොකද ඒ තැනැත්තා මනෝචින්තක මහත්මයාගේ මිත්‍රයෙක්. මනෝචින්තක මහත්මයා තමයි මට මේ ප්‍රතිමාව දුන්නේ මේ කතාවත් කියලා. මේ ප්‍රතිමාව මගේ අතට ආපුහම මම සෑහෙන්න කල්පනා කෙරුවා. දේවමෑණියන්ගේ ප්‍රතිමාවක් කාණුවට දැම්මයි කියලා දේවමෑණියෝ කාණුවට වැටෙන්නේ නැහැ. දේවමෑණියෝ අදත් ස්වර්ග රාජ්‍යයේ විරාජමානව වැජබෙනවා. මේක කාණුවට දැම්මයි කියලා දේවමෑණියන්ව කාණුවට තල්ලු කරන්න බෑ. නමුත් යම් කාලෙක ඒ ගෙදර මේ ප්‍රතිමාව ඉදිරියේ යාඥා කරන්න ඇති. මං අර මුලින් කිව්වා වගේ මල් තියන්න ඇති. පහනක් පත්තු කරන්න ඇති. පිහිට ඉල්ලන්න ඇති. ඒ සියල්ලක් කරන්න ඇති. නමුත් යම් මොහොතක ඒගොල්ලෝ තව දුරටත් දේවමෑණියන්ට ගරු කිරීම නොකළ යුතුයි කියලා කාගේ හෝ උපදේශක් අනුව දේවමෑණියන්ව අතෑරියා විතරක් නෙවෙයි ඒ අය උපදෙස් දෙන්න ඇති මේ දේවමෑණියන්ගේ සුරුවන් ගෙවල් වල තියාගත්තාම හොඳ නෑ. නපුරු අඳුරු බලවේග ගෙවල් වල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ප්‍රතිමාව අනිවාර්යයෙන්ම විසි කරන්න කියලා. හැබැයි ඒගොල්ලෝ විසි කරද්දි කරලා තියෙන්නේ ගෙදර ඉස්සරහා තියෙන මඩ වතුර කිලුටු වතුර ගලාගෙන යන කාණුවට දාන එක. දන්න කරන කෙනෙකුට අඩුතරමින් දෙන්න තිබුණා. කාටත් නිදහස තියෙනවා තමුන් කැමති ආගමක් අදහන්න. මේක දන්න කරන කෙනෙකුට දෙන්න තිබුණා. අර බෞද්ධ බැතිමතා බලන්න කරපු දේ. ඒක අරගෙන ඒ ගෙදරින් අහලා ගෙදර ගිහිල්ලා හොදලා එයා දන්න කරන කෙනෙකුට දේවමෑණියන්ට ගරු කරන කෙනෙක්ව හැටියට එයා දන්න මිත්‍රයෙකුට ඒක දුන්නා. ඊට පස්සේ මං කල්පනා කළා මම ඇහැට දැක්ක දේවමෑණියන්ගේ ප්‍රතිමාවක් මේ. ඔයගොල්ලෝ මරියතුමී ඇහැට දැකලා නැහැ. ඔයගොල්ලොත් එතුමිය කෙරේ විශ්වාසයක් තියාගෙන ගරු කරනවා. මම එතුමිය ඇහැට දැක්ක කෙනෙක්. මෙහෙම එතුමියගේ ප්‍රතිමාවක් වුණත් මේ විදිහට දැක්කහම හිතට මොනතරම් වේදනාවක් එනවද? මම දන්නේ නැහැ ඔයගොල්ලන්ටත් ඒ වේදනාව දැනෙනවද කියලා. මේ බලන්න මූණට වෙලා තියෙන දේ. මරියතුමියගේ මූණට මේකෙන් කිසි දෙයක් වෙලා නැහැ. නමුත් එතුමියගේ ප්‍රතිමාවට මේ ටික උනේ ඇයි? මේ විදිහට දැක්කහම මරියතුමියව දැක්ක එතුමිය එක්ක කතා කරපු එතුමිය ගැන සියල්ලක් බොහෝ දේ දන්න කෙනෙක් හැටියට මට මොනවා හිතෙන්නේ නැද්ද? කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය මීගමුව කොළඹ පාරේ කටුනායක විස්ස කනුව යනුවෙන් හඳුන්වන ස්ථානයේ හෙවත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරට ගමන් ගන්නා මාර්ගය ආරම්භයේදීම පිහිටා ඇති අතර කොළඹ සිට හෝ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැත්තෙන් පැමිණෙන විට ඔබගේ වම් අත පැත්තෙන් මීගමුව පැත්තේ සිට පැමිණෙන්නේ නම් ඔබගේ දකුණු අත පැත්තෙන් පිහිටා තිබෙනවා. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශනය වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සිද්ධස්ථානයයි.
එමෙන්ම නිර්මල කන්‍ය මරිය මාතා වූ 23 වතාවක් දර්ශනය වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සිද්ධස්ථානයයි. ජාති ආගම් ආදී කිසිදු ભેදයකින් තොරව ඕනෑම අයෙකුට කටුනායක අප ස්වාමිදෝගේ සිද්ධස්ථානයේ වෙත පැමිණිය හැකියි. මෙහි පැමිණෙන කිසිවෙකුගෙන්වත් ඔබේ ආගම කුමක්දැයි විමසීමක් කරන්නේ නැහැ. ජාති ආගම් ભેදයන්ගෙන් තොරව ජීවිතයේ විවිධ ගැටලු වලින් පීඩා විඳින ජනතාව 1975 සිට මේ වන විට 800 වසරකටත් වඩා කාලයක සිට ලබා ගන්නා විවිධ පිහිට නිසාම ජනතාව අතර මෙම සිද්ධස්ථානය මරියතුමියගේ හාස්කම් සිද්ධස්ථානය ලෙසින්ද ප්‍රචලිත වී තිබෙනවා. නිර්මල කන්‍ය මරියතුමියගේ ඉල්ලීමක් මත ඉඳි වූ දර්ශන දේව මන්දිරය කටුනායක අප ස්වාමිදෝගේ සිද්ධස්ථානයේ හදවතයි. නිර්මල කන්‍ය මරිය මාතා වූ 23 වාරයක් දර්ශනය වූයේද 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශනය වූයේද මෙම දර්ශන දේව මන්දිරය තුලයි. සෑම සෙනසුරාදාවකම සවස 6ට ආරම්භ වන දේව මෙහෙය මෙන්ම හාස්කම් යාඥාවත ඉන්පසුව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුල පියාණන් විසින් සදහැවතුන්ගේ හිස මත කුරුසිය තබා දානය කරනු ලබන ආශිර්වාදයද සදහැවත් ජනතාවට විශාල ආශිර්වාදයක් මෙන්ම සැනසීමක් බවටද පත් වී තිබෙනවා. සතියේ සෑම දිනයකම උදේ 6:30 සිට රාත්‍රී 10 දක්වා කටුනායක අප ස්වාමිදෝගේ සිද්ධස්ථානයේ විවෘතව පවතින අතර සිද්ධස්ථානයට ඇතුළු වූ විටම සිද්ධස්ථාන භූමියේ ඔබගේ දකුණත පැත්තේ ස්ථාපිත කර ඇති ජේසු බිලිඳුන් වඩවාගත් දෙව්මව් ප්‍රතිමාව පාමුල ඔබට නිහඬව යාඥා කිරීමට හැකි වටපිටාවක්ද ඇති නිසා සතියේ දිනවලද ඔබට දේව අම්මාගේ පිහිට පතා පැමිණිය හැකියි.